මම සිංහල වීර විධාන සංවිධානයේ ලේකම් තිලක් විජේසිංහ අද අපි හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට ආවේ වාර්ෂිකව අප රට වෙනුවෙන් දිවිදුන් විරෝධාර රණවිරුවන් අනුස්මරණය කරමින් රණවිරු උපහාර බෝධි පූජාමය පින්කම සිදු කරන්නට ඒ සඳහා විශාල පිරිසක් අපිත් එක්ක අද අත්වැල් වැඳගත්තා. රට ජාතිය වෙනුවෙන් Tamanගේ ලේය ඒ වගේම තමන්ගේ ජීවිත පරදුවට තබමින් යුද කරපු විරෝධාර රණවිරුවන් අද අපිත් එක්ක විශාල පිරිසක් දෙපා අහිමි වෙච්ච ඒ වගේම ඇස් අහිමි වෙච්ච සහ අංග විකල තත්ත්වයට පත් වෙච්ච බොහෝ පිරිස් අද අපිත් එක්ක මේ රණවිරු උපහාර බෝධි පූජාමය පින්කම සඳහා සම්බන්ධ වුණා. අප ඒ හැම දිනාටම පින්පෙත් පමුණවන විශේෂයෙන්ම අපට නිවහල් නිදහස් දේශයක් මේ රට තුල ගමන් කරන්නට හැකි පරිදි නිර්මාණය කර දෙන්නට ඔවුන් බොහෝ පිරිසක් ජීවිත පරදුවට තබලා සටන් වැදමින් අප වෙනුවෙන් සටන් කළේ 14000කටත් වඩා වැඩි පිරිසක් ජීවිත පිදුවා. ඒ වගේම අපි දන්නවා අපේ ගමේ අපේ හිතවත් පිරිස් අපේ රට තුල විවිධ අවස්ථාවල මේ ජීවිත පිදුවේ මෙන්න මේ නිදහස ලබා දෙන්න. ඉතින් මේ වසර 16ක නිදහස සමරන අද දිනේ පැමිණි සෑම සියලු දෙනාටම අපේ ස්තුතිය මේ අවස්ථාවේ පුද කරමින් ලබන වසරේ නැවතත් අපිත් එක්ක මේ කටයුත්ත හා සම්බන්ධ වෙන හැටියට හැම දිනාටම ආරාධනා කරමින් අපි නිහඬ වෙනවා හැම දිනාටම තෙරුවන් සරණ. ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ඒ වගේම රුවන්වැලි මහා සෑයේ අනන්ත ආශිර්වාදය ලැබේවා. ඉදිරියටත් අපේ රටේ රණවිරුවන්ට මේ සියලු ආරක්ෂාව ලැබිලා මේ රටේ නිවහල් නිදහස් දේශයක් හැටියට පවත්වාගෙන යන්න අවශ්‍ය ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමින් හැමට තෙරුවන් සරණයි.